ඉතින් ඒ හොරු ටික පනිනවා කියන්නේ ඩොන්හායි වෙරළ තියේ ගම්මාන වලටද? ඇත්තටම මේක මා ගේද වචනයක්. ඩොංගයි මකරමාලිකේ මුල් කරන්නේ දෙවෙත් මේ මැදක කියලා ආරංචි. එහෙම බබ එකතු කරන මුවාවේ සල්ලි ගණන් කනවලු. මෙහි ඉන්න මිනිස්සුන්ටත් කියලා කියන්න දෙයක් නැතුවලු ඉන්නේ. මකරමාලිකේ ඒක මුලින්ම අයිතුනේ ස්වර්ග රාජ්‍යයටනේ. කොහොමද ඒගොල්ලන්ට අතට ගියේ? දැන් හැමතේම කන පිට ගහලා තියෙන්නේ. මං හිතන්නේ ඩොංගයි වලට ආවයත් හොඳ චේතනාවකින් ආව කියලා. අයියෝ. එහෙම කියන්න එපා. ඩොන්හායි මූද ගොඩක් බලවත් එකක්. ඒ නිසා වචනකින් හරි සමෙන්න. අවසරයි පාලකතුමනි. ඔබතුමා කිව්ව විදිහට අපේ නේෂා මාස්ටර් නීව හම්බෙන්න ගිහිල්ලා. මාස්ටර් නී කවුද? පෙර ගහන ආදෙක්ද? නෑ, පොඩි කාලයක් ඇතුළත අපේ ළමයි තුන්දෙනා නොසෑහෙන්න ඉගෙන ගත්තා. අකුරු, සටන් කලාව, ගණිත ශාස්ත්‍ර, ගුණධර්ම, දුනු ශිල්පත් ඉගෙන ගත්තා. ඉතින් සංගීතය නැතුව පුළුවන්ද? ඔබතුමා කිව්ව දේ හරියටම හරි. සංගීතය කියන්නේ කටින් කට යන දෙයක් නෙවෙයි. හැඟීම් සංවේදනය කරන මාධ්‍යයක්. ඒ ගමන් විනෝදයක් කියනවා. අනික සංගීතයෙන් මිනිසුන්ගේ හදවතට බහැලා යුද්ධයක් උනත් දිනන්න පුළුවන්. සංගීතේ කොච්චර හොඳ වුණත් විනෝද වෙන වෙන දෙයක් නෑනේ. අනේ මන්ද තාත්තා මොකද මේක ලියුවද කියලා. මම සටන් ඉගෙන ගන්න නම් කැමතියි. හැබැයි සින්දු කියන්න නම් බෑ. ඔයාලා එහෙම ඉඳන් නැතුව සංගීතය ඉගෙනගෙන බලන්න. මේක සංකීර්ණ විෂයක්. ගුරුතුමනි, තාත්තා අපිට සංගීතය ඉගෙන ගන්න හේතුවක් කිව්වේ නෑ. ඔයාලට කියන්න පුළුවන්ද? පුළුවන්ද? ඒක කියලා දෙනවට වඩා කරලා පෙන්නද්දි තමයි තේරෙන්නේ. එහෙනම් අපි අහලා බලමු. එකක දෙකක් වෙනස්. ඒත් එක දුනම ලස්සනයි. ගුරුතුමනි, මට සමා වෙන්න. කරුණා කරලා මට සංගීතය උගන්වන්න. ඔය තේරෙලා තියෙන්නේ. ඒ වුණාට වැඩේ නම් ලේසි නෑ. මං ඔයාලට උගන්වන්නම්කෝ. මේ ළමයි ගැන නම් මට කියන්න කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ස්තුතියි ඔබතුමා කරපු වැඩේට. සංගීතය කියන රසය යාළට තේරුම් කරාට. ඔබතුමා මේ දේවල් උගන්වන්න ඉක්මනුණා වැඩි නැද්ද? අපේ හිතන දෙයක් ආවත් ගන්න ඕනේ නම් මහ ලොකෝට හිතන්න ඕනේ නෑ. ඒ සංගීතය වගේ දෙයක් ඉගෙන ගද්දී ඒක හදවතට දැනෙන්න ඕන. ඒ නිසා අපි සද්දේ නැතුව පරීක්ෂණයක් නැති කරනවා. ළමයි දැන් සංගීතය ඉගෙන ගන්න උනන්දුවෙන් ඉන්නේ. අනේ මන්ද, සද්ද නැතුව සංගීතය? ඒත් කොහොමද ඒක කරන්නේ? සද්ද නැතුව අපිට මොකොත් ඇහෙන්නේ නෑනේ. මේක මාස්ටර්නීගේ වැඩක් හින්දා මොකක් හරි ඇති. හරි මතක් වුණා. පටන් ගමු. අපි කන්නක වහගත්ත කියලා සද්ද නැති වෙන්නේ නෑ. ඔයාලා මොන වගේ සද්දයක් එයිද කියලා හිතන්න එපා. අපි බෙරේ ගන්නවා කියලා විතරක් හිතන්න. හරි එහෙනම් අපි වෙන්න තියෙන දෙයට විතරක් අවධානය දෙන්න. නේෂා කිව්වා හරි. ඕවා මාරුවෙන් ගහන්න නැතුව ගලවලා වැඩේ කරමු.
සද්ද සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා. බොහොම හොඳයි. මෙච්චර පොඩි කාලේදී ඔච්චර ලොකු බුද්ධියක් සීයේ එතකොට ඔයාද සංගීතය ඇහුන වෙලාවේ අපේ පිටිපස්සෙන් දැන් අපිට උදව් කරේ. ඕ තුවන්න තියාගන්න එපා. අනේ මෙයාලා නම් මෙතන භයානකයි. ඒකට ඔයාලා යන්න. සංගීත මාස්ටර් තමුන් කොහොමද වෙසෙන් පැනලා නන්නේ? කියන දේ අහලා අපිත් එක්ක ආවනම් හොඳයි. මුල්ලගේ රජතුමා නරුමේ සතුටමයි හොයන්නේ. මං වැඩ කරන හැටි බලාගෙන ඉන්නම බෑ. අමුල්ල මාව ආයේ අල්ලගත්තා. හිතන්න එපා ඒ ජරාසින්දු මං ආයේ ලියයි කියලා. මොකද කියන්නේ? ඕ මින්නවා. තමුන් කවුද? දෙයියනේ මොකද උනේ? එහෙම කොහොමද මේ ළමයි දුන්නද අපි මොනවද දන්නේ? මොන ලැජ්ජාවද අපි අල්ලගමු. යනවා. බය නැතුව ඉන්න සීයේ ඔයාව අරන් යන කාටවත් ඉඩ දෙන්නේ නැහැ. දෙන්නවා මතක නොවෙන්න. මට පාඩම. බලගමු. පුදුම දෙයක් තියන්නේ. මකරට ශක්තියෙන්. අයියේ උඩ කරනම් කලාව. නියමයිනේ. ඔය කොහෙද දුවන්නේ? අපිට යන්න. එපා. ඔයාලා යන්න එපා. ඒත් සීයේ අපි යාළුවා වැටෑරියොත් මොන ආයිම කරදරයක් වෙනවා. ඔයාලා ලොකු කරදරයක වැටිලා ඉන්නේ. එයාලා ෂැන් රාජධානියේ ඔත්තුකාරයෝ දෙන්නේ. මේ සේරම මගේ වැරදිින්ද. ඔත්තුකාරයෝ. හරි ඒ වගේ වැඩක් නැහැ. ඔය ඉස්සරහින් දින්න අපේ ගම. ඔයාට කාගෙන්වත් කරදරයක් වෙන්න තියන්නේ නැහැ. ඔයාලට ගොඩාක් ස්තුතියි දරුවනේ. ඔයාලා මං ගැන දන්නේ නැතුව උදව් කරානේ. මධ්‍යම තැනිතලාවේ මිනිස්සු ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට ඒක දරා ගන්න බැරි වුණා. මං තීරණය කළා රස්සාවෙන් අයින් වෙන්න. මං දැනන් හිටියේ නෑ රජතුමාගේ ඔත්තුකාරයෝ මා පස්සේ එනවා කියලා. අනේ මන්දා. ඔය රජවරු දන්නේම සබ සම්පත් එක ජීවත් වෙන්න විතරයි. හැබැයි යාලා පව් ආවොත් තමයි මම. එපා. මධ්‍යම තැනිතලාව කියන්නේ ගොඩාක් ලොකු පළාතක්. ඒ හින්දා යුද්ධ බලය වැඩි. යටත් විජිත 800ක් තියෙනවා. එයාලගේ තරහ අවසන් නැතුව ඉන්න. යටත් විජිත 800ක්? අනිත් එක රජතුමාට යක්ෂයෝ එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒ කවුද? නෑ වෙඩ් කතා එපා. ප්‍රශ්න වලින් ඔළුව පිරෙනවා. ඉතින් අපි මුණ ගැහුණු එකේ මට සින්දුවක් වාදනය කරන්න පුළුවන්. ඔයාලා දීපු උදව් වලට. සීයේ. අනේ සීයේ. ඔයාගේ නමවත් කියන්නකෝ. තත්ස රාජා. පාලකතුමනි, මේෂයි මගේ ළමයි දෙන්නයි හදපු සංගීතය දැන් ගමේ අසක් මුල්ලක් නෑර හැම තැනකම ඇහෙනවා. එයාලට පුළුවන් දේවල් එයාලවත් දන්නේ. එයාලා මේක හඳුන්වලා තියෙන්නේ චෙන්ටෙන් පාස් සංගීතය කියලා. මේෂ ෂෙන්ටන් පාස් සංගීතය වාදනය කරන්න යන්නේ. අපි ඉක්මනට ගිහින් ඒක බලමු. මේවා හෙට බුදුමට ආඩම්බර ඇති නේද? ඔයා මොකද කියන්නේ ඩොයන්ක්? අපි දෙන්න ගිහලා ඒක බලමුද? අපේ ළමයිගේ වැඩනේ.